යම්කිසි පළාත් පාලන ආයතනික 150 අරගෙන නැහැ. තනි පක්ෂයක් හැටියට දැන් මෙතන නගරාධිපති උපනගරාධිපති පත් කරන්න වැඩිම ඡන්ද ගත්ත පක්ෂයේ ලේකම්වරයාට පවා බෑ. ඒ සඳහා ක්‍රමවේදයක්. එතකොට 262 අධිකාරී 66 වෙන වගන්ති ඊටම පැහැදිලි මේ සම්බන්ධ නීති තත්ත්වය කියලා තියෙනවා. දැන් එතනදී මුලින්ම ඒ නාම ලේඛනය ගැසට් කරාම පළවෙනියෙන්ම ඒ සභාව රැස්වන දවස පළාත් පාලන අදාළ පළාත් පාලන කොමසාරිස්වරයා හෝ වරිය ඒක නම් කරලා දිනයක් දීලා ඒ ගැසට් කරනවා. එතකොට පළවෙනි දවසේ මුල්ම කාර්යභාරය තමයි මෙතනදී නගරාධිපති සහ උපනගරාධිපති තේරි. මෙතනදී මුලසුන දරන්නේ වෙන කවුරුත් නෙමෙයි. පළාත් පාලන කොමසාරිස්තුමා හෝ තුමිය විසින් තමයි මුලසුන දරන්නේ. ඒ නිසා එතුමා හෝ එතුමිය කරන්න ඕනේ මූලික කාරණය තමයි නගරාධිපති හා උපනගරාධිපති පත් කරගෙන ඒ අයට මේ වැඩේ කරගෙන යන්න. දැන් ගැටලුව තමයි නගරාධිපති උපනගරාධිපති තේරීමේදී සියලු දෙනාම කැමැත්තෙන් තෝරගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. යම් කිසි තරංගයක් හට ගන්නකොට ඒ තරංගය සඳහා මොන ආකාරයේ ඡන්දයකින්ද මේගොල්ලෝ තෝරාගන්නේ. දැන් සමහර අය කියන්න පුළුවන් විවෘත ඡන්දයකින් යනවා. සමහරක් අය කියන්න පුළුවන් රහස් ඡන්දකින් දේශපාලන පක්ෂ. මෙතනදී කොමසාරිස්වරියට හෝ කොමසාරිස්තුමාට අභිමතයක් තියෙනවා මොන ක්‍රමයේද පාවිච්චි කරන්නේ. මොකද පළාත් පාලන ඔය ඡන්ද විමසීම් පනතේ මේක පැහැදිලි කරලා. ඉදිරියට මේවා පැහැදිලි වෙයි. එතකොට මේ අභිමතය තනිකරම තියෙන්නේ පළාත් පාලන ආයතනයේ නගරාධිපති හෝ උපනගරාධිපති තේරීමේදී ඒ කොමසාරිස්වරියට හෝ කොමසාරිස්. මේ අභිමතය පිළිබඳව යම්කිසි විදියකට කොහොමද අනුගමනය කළ යුත්තේ කියලා මාර්ගෝපදේශ මාලාවක් තියෙනවා. හැබැයි මාර්ගෝපදේශ මාලාව නීතියකුත් නෙමෙයි. ඒව ගැසට් කළා. පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. නීතිපති අර්ථ නිරූපණයක් එහෙම නැහැ. ඒක මාර්ගෝපදේශ සදාචාරාත්මක පැත්තක් ඒක තියෙන්නේ. ඒක අනුගමනය හෝ නොකිරීමත් ඒ කියන පළාත් පාලන ආයතන කොමසාරිස්වරිය හෝ වරියට කරන්න පුළුවන්. ඒ අනුගමනය නොකරයි කියලා කිසිම නෛතික ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. කොමසාරිස්වරිය හෝ වරිය බැඳිලා ඉන්නේ පනත අනුව. එතකොට දැන් රාජ් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද කියන එකේ තනි අභිමතිය තියෙනවා මූලික වශයෙන්ම කොමසාරිස්වරියට. එතකොට ඒ කොමසාරිස්වරයා අවරිය කියනවා නම් මේක රාජ් ඡන්දයක් කියලා ඒ කිසි ගැටලුවක්. ඔයාට විරුද්ධව එහෙම ක්‍රියාමාර්ග ගන්න බෑ. ඊළඟට එන ප්‍රශ්නය තමයි යම්කිසි විදියකට මෙතනදී කොළඹ මහනගර සභාව ගත්තොත් එහෙම ගැටීමක් තිබුණා. නමුත් සියලු දෙනාම රාජ් ඡන්දයට. රාජ් ඡන්දයෙන් තේරීපත් වුණාම කාටවත් දේශපාලන පක්ෂයකට කියන්න බෑ. එතුමිය මාර්ගෝපදේශ පිළිපැත්තේ නෑ. එහෙම නඩු කරේකට යන්න තරම් නඩු නිමිත්තක් එතන